අදත් ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද අපි සුදු ලුණු වලින් වෙනස් කෑමක් හදමු. මම මෙතන සුදු ලුණු ගෙඩි 6ක් අරන් තියෙනවා. අපි මේ සුදු ලුණු වල උඩ පොත්ත අයින් කරගමු. මේ විදිහට සුදු ලුණු බීක් එක මතුවෙන විදිහට උඩ පොත්ත අයින් කරගමු. මේ තියෙන පොතු ඇරගත්ත සුදු ලුණු ගෙඩි ටික අපි දැන් මේ සුදු ලුණු ගෙඩි ටික මේ විදිහට සිදුරු කරගන්නවා. මේ විදිහට ගෑරුප්පෙන් සිදුරු කරගමු. අපිට මේක පීයකින් කට් කරගන්නත් පුළුවන්. ඒ වුණාට පීයෙන් කට් කරගත්තොත් එහෙම සුදු ලුණු පොතු ටික තෙල් එකේදී ගැලවෙනවා. මේ විදිහට ඔක්කොම ගෙඩි ටික සිදුරු කරගමු. මේ තියෙන ගෑරුප්පෙන් සිදුරු කරගත්ත සුදු ලුණු ටික මම භාජනයකට වතුර ටිකක් දා ගන්නවා. ඒක ලුණු තේ හැන්දක් දාලා දිය කරගමු. දැන් ලුණු ටික දාලා දිය කරගත්තා. සුදු ලුණු ටික මේ ලුණු වතුර එකේ විනාඩි 20ක් දාලා තියෙනවා. මේ තින්නේ අපේ සුදු ලුණු ටික විනාඩි 20කට පස්සේ අපි දැන් මේ ටික වතුර බේරලා අරගමු. දැන් මේ විදිහට කිචන් ටවල් එකක් දාලා හොඳට තෙත මාත්තු කරගන්න. මේ විදිහට ඔක්කොම සුදු ලුණු ටික තෙත ටික මාත්තු කරගමු. මේ තියෙන තෙත බේරගත්ත සුදු ලුණු ටික අපි දැන් මේ ටික ගැඹුරු තෙලේ බැදගමු. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ සුදු ලුණු ටික දාලා බැදගමු. ගින්දර වැඩි කරගන්න නැතුව සාමාන්‍ය ගින්දරේ තියලා බැදගමු. එක පැත්තක් බැදීගෙන එනකොට අනිත් පැත්ත හරවමු. සුදු ලුණු වල වතුර හොඳටම බේරලා අරගන්න. මේ විදිහට හොඳට සුදු ලුණු ටික හරව බෙද ගන්න ඕනේ. දැන් සුදු ලුණු ටික හොඳටම බෙදලා තියෙන්නේ. අපි දැන් මේක තෙල් බේරලා ලිපෙන් බාගමු. මේ විදිහට ඔක්කොම සුදු ලුණු ටික බෙදගමු. දැන් ඊටු සුදු ලුණු ටිකත් බෙදගත්තා. අපි ඒ ටිකත් ලිපෙන් බාගමු. දැන් ලිප ඕෆ් කරලා කරපිංච කොළ ටිකක් අරන් දිනවා. ඒ ටිකත් බෙදගමු. කරපිංච ටික මේ වගේ කොළ පාට හිටින විදිහට අපි තෙල් එකෙන් බාගමු. මේ තින්න අපි බෙදගත්ත සුදු ලුණු ටික අපි මේ සුදු ලුණු ටික රස කරගන්න මිශ්‍රණයක් හදාගමු. මම බෝල් එකක් අරන් තියෙනවා. මම මේ බෝල් එකට මිරිස් කුරු තේ හැඳි දෙකක් දා ගන්නවා. ඒකටම කෑලි මිරිස් තේ හැඳක් දා ගන්නවා. ලුණු තේ හැඳි කාලයි. අපි ඒ ටික දාලා කලවම් කරගමු. මෙතන අපි හදාගත්ත මිශ්‍රණය. ඒකට බෙදගත්ත සුදු ලුණු ටික දාලා කලවම් කරගන්නවා. මෙතකට කරපිංච ටිකක් දාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත සුදු ලුණු බයිට් එක. එහෙනම් ඔයාලත් මේ විදිහට සුදු ලුණු වලින් බයිට් එකක් හදලා හැමෝමත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.